පැත්තකින් තියලා කියන්න සින්දුවක්. සින්දු කියන්න? ඔව් මල් සින්දුවක් කියන්න මල් සින්දුවක්. මම පටන් ගන්න මල් සින්දුවක් කියන්න. මල් සින්දුවක්? ඔව් පුතා මල් සින්දුවක්. අලුත් නම්බර එකක්. මං කියන්නම්කෝ. පුතා ගහන්න බොංගෝ එක. නියමයි මල් සින්දු ලස්සනයි. අපිත් දාගන්න මල් සින්දුවට. ගමු. ගහන්න පුතා බොංගෝ එක. ගන්න ෆාස්ට් නම්බර එක ගන්න. මල් සුකන්දේ දම් සුකන්දේ සිල් සුලංගල් පාවෙන සම්බුදුන් සම්භාවනීයයි සාදු වන්දන. කෝ කියන්න මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුලංගල් පාවෙන සම්බුදුන් සම්භාවනීයයි සාදු වන්දන. මුතුනේ මානෙල් නොපිපේ දිරුනොන්නගේ ආව කියන්න පුතා කියන්න. ඒදී මං ආසම සින්දු හැම එක මේ මල්ලි පොඩ්ඩක් ඔතනින් නවත්තන්න. මොකටද අංකල්? මම සුටුස් ගාලා පම්ප් එකක් දාලා එන්න පුතා. මොකද්ද බම් මේ අපිට උනේ? මේ මන්ද බං. තුමා පිස්සු බල්ලෙක්. ඔය බැල්ම ඔය කෙල්ම නිල පුල් නැති උබදා විමල් මාගේ නුඹුල් හිතේ. ඔය බැල්ම ඔය කෙල්ම නිල පුල් නැති උබදා විමල් මාගේ අයියලා මෙහෙද? නෑ නංගි අපි කොළඹ මේ ට්‍රිප් එකක් යන ගමන්. ඔව් අපි එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර්ස්ලා නිවාඩුවක් හම්බුණා. ඕ ඇත්තද? මේ අයියලාට කියන්න මේ පොඩි කාලේ ඉඳන් මමත් ආසාවෙන් හිටියේ එයා හොස්ට් කෙනෙක් වෙන්න. අයියෝ දාලා දෙන්නම්. ඕක සුළු දෙයක්. වැඩේ කරලා දෙන්නම්කෝ. නංගි නම්බරේ දෙන්නකෝ. හරි අයියේ හා. මේ අනිල් පුතා මං අහන්න හිටියේ දැන් ගිය සැරේ A level fail වෙච්ච එක මේ සැරේ ආපහු කරනවද? මේ පියල් පුතා hina වෙන්නේ නිකන් පාස් වෙලා කැම්පස් ගියා වගේ. තුන් සැරේම fail නේද? එයා ක්‍රාෆ්ට් ඉංජිනේර. ඒ වෙනකොට පුතා මිනිස්සු පොඩ්ඩක් කලබල වෙලා හිටියේ. අන්න එතකොට තමයි මෙයා රට බේර ගන්න ආවේ. හරි. කතා හොඳයි අංකල්. කතා ඇති මේ වටපිට පස්සේ අපි පොඩ්ඩක් බලමු. පිස්සුද? පුතාලා රට බේරගත්ත කතාවක් වෙන්නේ නෑනේ. මල්ලි මේ පොඩ්ඩක් ඔතන ඉස්සරහින් නවත්තන්න. ඇයි අංකල්? මේ පොඩි පම්ප් එකක් දාලා ඉන්න. ආඩෝ මේකද පොට් එක? අඩෝ මෙතන සුපිරිනේ බං. ඒක තමයි මං කිව්වේ මෙතන මරු තැන නාන්න. අංකල්. මොකද මෙතන වෙන්නේ? ඇයි මේ ඇඳුම් ගලවගෙන? මොකද කරන්න යන්නේ? නෑ අංකල් අපි මෙතන නාන්න හැදුවේ අපේ යාළුවෝ මෙතන මරු පොට් එක. නාන්න මේ දන්නේ නැති පිටපලාතල ට්‍රිප් ඇවිල්ලා මේ දන්නේ නැති තැන් වලින් නාන්න තමසලට පිස්සුද? අංකල් නාපු කොල්ලෝ ආතල්ලක ගමු. අපි ආපු බබේ බලා නාපු කහෙට කරතමු. අඩෝ නියමයි මාත්‍රෝ. පට්ට පැන්න නේද මේහක? පිස්සුද මිනිහා දන්නේ නැත්නම් ගන්නේ නාන්න හදන්නේ. එනවා ගොඩට. එනවා ගොඩට. වැඩිහිටියෙක් විදිහට තමුලට මොනවා හරි වුණොත් තමුලගේ දෙමව්පියන්ට වග කියන්න ඕනේ කවුද? මම. එනවා ගොඩට පණ්ඩිතයා. දැන් නාන්න නැද්ද එතකොට? නාන්න? කවුරුත් නාන්නේ නැහැ. නැගිනවා වාහනේට. අමුතුවෙන් නැගිනවා වාහනේට. නාන්න ඕන නම් ගෙදර ගිහින් නා ගන්නවා. එනවා ගොඩට මේ කොච්චර භයානක වැඩද? එනවා ගොඩට. පුතාලා
අනේ අංකල් මම පම්ප් එකක් දාලා ඉන්නම් ඈ මේ මල්ලි පොඩක් ඔය ඉස්සරහින් නවත්තන්නකෝ ඇයි මම මේ මූඩ ජෝබර වුණා කියලා අපි හැරවන්නේ අතයක් බම් මේක උඩ සුද්දා උගරපන් පත්තු කරපන් අංකල් කාරේ ඉන්න කලින් මේ මල්ලි ඉන්න ටික පොඩ්ඩක් දෙන්න මල්ලි මේ පැත්තද නෑයි මේ අපි ට්‍රිප් එකක් ආවා මේ ලස්සන පැත්ත නෙමෙයි පුතා තමසල සිගරට් බොනවද නෑ අංකල් මෙන්න මෝ ඔබට දැන් අපි එක සැරයක් කිව්වනේ මේ අපි සිගරට් බොන්නේ නැහැ කියලා අපිට බලෙන් පොන්න හදන්නේ තියන්න ඔව් යකෝ අපි මේ සිගරට් බොන කොල්ලෝ නෙමෙයි අපිට වදනෝදී ඵලයන් යන්න මෙතනින් ඒක තමයි මේ දැනගන්න අපි සිගරට් බොන්නේ නැහැ මේ පාරවලනේ පොඩි එකා හරියට හරි පුතා හරියට හරි එහෙම තමයි කරන්න ඕනේ හරියට හරි මේ අංකල් මේ ලැප් එක අංකල් මල් ගන්න සල්ලි තියා. මේ පුතා ඔතන කිලෝමීටරයකින් විතර වම්මත පැත්තට පාරක් තියෙනවා. ඒ පාරේ දාන්නකෝ. මේ ඒ මොකටද අංකල් නෑ පුතා ඒ පාරේ තියෙනවා ලස්සනට අලුතෙන් හදපු පන්සලක්. පන්සලක් ඔව් ඉතින් පුතාලා මේ බුදුන් වඳින්න නේද මේ සල්ලි එක්කව කරේ මල් ගන්න මේ මෙහෙ දෙන්න බලන්න මම ගන්න මල් වට්ටියක්. අප්පා මේක මල් වට්ටියකටයි පළතුරු වට්ටි දෙකකටයි ඇති. අපි ගිහිල්ලා පුතා ඒ පන්සලට ගිහිල්ලා වැඳලා දේවාලයට ගිහිල්ලා ආයේ මේ වගේ ට්‍රිප් එකක් යන්න පුළුවන් වෙන්න කියලා බාරකුත් වෙලා එමු. හොඳයිනේ. හා. එන්න පුතා බැලෙන්න බැහපන් ඉතින් බැහපන් උඹ නෙක්කන් ආවේ අරන් කන්න හැබැයි උඹ ගිහිල්ලා බාරෙකුත් යන් ඈ මොකද ට්‍රිප් එක ඉවරුනාම උඹ ඉවරයි පුතාලා එන්න පුතාලා එන්න අද හොඳට වැඳගමු පුතාලා වෙලක් තියෙනවනේ එන්න හොඳට වැඳගමු අයියේ අනේ පොඩ්ඩක් ඉස්සරහට කරලා නවත්තන්නකෝ. ඒ මොකටද? අනේ අංකල් මම පටස් කරලා පම්පයක් දාලා ඉන්න. පොඩ්ඩක් හිර කරගෙන ඉන්න බෑනේ. නාකි මිනිස්සු වගේ අප්පා මොකද්ද මේ? ඔය බෑග් එකක් බඩ උඩ තියන් ඉන්නේ තමයි උදේ ඉඳලා ඔක්කොම. ඔය තියාගෙන බැලන ඕක මට දෙන්න. නෑ අංකල් මං තියන්න. මං ඉන්න අවුලන්න. තව පොඩ්ඩ දුරයිනේ පුතා චුට්ටක්. හිර කරන් ඉන්නකො මේ මං හිටියා වගේ මේ. තව පොඩ්ඩ දුරයිනේ. මේ මල්ලි ඔය ගාන්න දින්දුව. ඕලු පිපිලා විලලෙල දෙනවා සුද්දට අංකල් මේ අපි දැන් පැය දෙක තුනක්ම මේ කාඩ් ගැහුවනේ අංකල් මේ දැන් ඇතිනේ නිදාගමුද ඈ තාම 12යි 5යිනේ පුතා වෙලාව එලි වෙනකන් ගහමු පුතා මේ ආද නිදාගන්න නැද්ද
මේ මට නම් අපේ බඩු ටික වේලෙනවා. අද බොන්නේ නැත්නම් අපි ට්‍රිප් එකේ ඇවිල්ලා. තොන්නේ කොහොමද යකෝ මේක යන්නේ නැහනේ කොච්චර කිව්වත්. හැබැයි මේක ගියම ගාමු කරටි කැඩෙන්න. කරටි කැඩෙන්න නේ මට මෙතන වෙන දේවල් තේරෙන්නේ නැහැ කියලාද හිතන් ඉන්නේ? මං අවදානෙන් නෙමෙයි කියලා නේ හිතන් ඉන්නේ. කයිවාරු ගහන්න නැතුව තුරුම්පු කියන්න පුතා. ඕමි කියන්නේ කතා කර කර ගහන ගේමක් නෙමෙයි. තුරුම්පු කියන්නේ හරි මේ තුරුම්බු අංකල් මේ හාරත ආද නම් ඕමිය සුපිරියටම ආවා. මේ අතත් අපේ තමයි පුතා. ගාගෙන යා. අංකල් මේ අත ගාලා නිදා ගන්න යන්නද? නිදා ගන්න. ට්‍රිප් ඇවිල්ලා කවුද පුතා වේලස්සෙන් නිදාගන්නේ? අද එළි වෙනකන් ගහමු. අනේ අංකල් මේ අපිට මහන්සි අංකල්. මේ පුතා ට්‍රිප් එකක් එන්නේ අවුරුද්දට කී සැරේද? අපි මේ අත ඉවර වෙලා කැරපේ පාරකුත් දාමු. ඉදිමතයි අංකල්. ඒ කියන්නේ අංකල් අපිට මාර ඉදිමතයි අපිට. නිදිමත අංකල් අපි දැන් ඊට උදේ යන්නත් වෙයි. අනේ මේ පුතා මට පානිය දාන්න එපා. මේ අත පරදිනවට නේද ඔය නිදිමතයි කියලා යන්නේ අත පරදිනවට නේද? අංකල් මේ තුරුම්බු ඔක්කොම තියෙනවනේ හාරත. නෑ අංකල් මේ ඇත්තටම නිදිමතයි දැන් නම්. ඉදා ගන්නවා ලෝකේ න. අයියෝ අංකල් යනවද? ඇයි තව එකක් ගන්නවද? මෙන්න මේ පියල් ඇහුවේ මේ පියල් ඇහුවේ මේ අපිත් දැන් නිදා ගන්න එනවා කියලා අංකල්. මේකනේ ඇහුවේ. ඔව් අංකල්. හරි න. ඉදා ගනින්නකෝ. මේ සමන් පුතාගේ ලැප්ටොප් බෑග් එක නේද? ආව් අංකල් ඔය එක තමයි. ඉතින් මේක මෙතනින් තියලා හරියන්නේ මේ නන්නඳුර පළාතකට ඇවිල්ලා හොරු හතුරු ඉන්නවද දන්නෙත් නැහැ. මම මේක ගෙනියන්නම් මගේ කාමරේ. නෑ මං ගෙනියන්න අපේ කාමරේට. ඔව් අපේ කාමරේ අපි තියාගෙන ඉන්නේ. ඉතින් ඔයාලා කාමරේ තිබ්බහම මොකද? මගේ කාමරේ තිබ්බහම මොකද? මගේ කාමරේ හොඳට ලොක් කරන්නත් පුළුවන්. මම මේක ගෙනියන්නම්කො මගේ කාමරේ. අංකල් මේ අපි ගෙනියන්න අංකල් අපි ගෙනියන්න අරන් ගියානේ. දැන් ලම්බද බොන්නේ? ඈ? මං යන්නේ. ඒ තමයි ඔක්කොම සිරිල් එහෙනම් පුතාලා මං ගිහින් එන්න. ඔයාලා පරිස්සමෙන් යන්න. හොඳයි අංකල් මේ එහෙනම් එන්නකෝ ආයෙත් අපිත් එක්ක ට්‍රිප් එකක් යන්න. මොකද කිව්වේ? නෑ මේ අංකල් මේ පියල් කිව්වේ ඉතින් මේ අංකල් මේ ට්‍රිප් එකේ හොඳට විනෝද වුණානේ ඒකයි. ඇත්තටම කියන්න පුතා මට මේ ට්‍රිප් එකේ එච්චර සෙට් උන්නේ නැහැ. සෙට් උන්නේ? මේ අපි මේ මෙච්චර දේවල් කරලා අංකල්ට ට්‍රිප් එක සෙට් උන්නේ නැද්ද? මෙහෙමනේ. තරුණ කොල්ලෝ ටිකක් එක්ක ට්‍රිප් එකක් ගියාපුවම මං හිතුවා හොඳ ආතල්ලයක් අරන් එන්න පුළුවන් වෙයි කියලා. කොහෙද? බලා අඩියක් පුඩියක්වත් ගහන නෙමෙයිනේ. මේ මම ගෙදරින් ගෙනිච්ච බෝතලේ එහෙම්මමයි. අයියෝ, නමුසලා නිකන් ගෑනු පිරිමි මල් පළතුරු වගේ ආතල්ලයක් ගන්න දන්නේ නැහැ. මගේ ආතලුත් කුඩු වෙලා.